ළමයි. ඉතින් ඔයගොල්ලෝ අදත් ගොඩක් ආදරයෙන් සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද කතාව තමයි නපුරු මස්සිනාගේ පුංචි දඟකාරී. ඉතින් මේකත් ගොඩක් ආදරණීය ලස්සන කෙටි කතාවක්. ඉතින් අද අපි කතාවට යමු. කෝ නැගිටින්න. ඇයි අම්මා මේ කෑ ගහන්නේ? ටිකක් නිදාගන්න දෙන්නකෝ. යසයි ගෑනු ළමයෙක් නිදාගන්න වෙලාවක්ද මේක ආ? නැගිටිනවා කිව්වම කෝ කෙල්ල නැගිටින්නෙම නැති පාර නිලු කෙල්ලගේ පස්සට දෙකක් ගහලා තමයි නැගිට්ටුවේ. ඇස් දෙක පොඩි කර කර තමා කේශාර නැගිට්ටේ. ඈනුම් මරින ගමන් තාමත් ඇස් පිය වෙනවා. මෙන්න මේ ටික නැන්දිට දීලා එන්න ළමයෝ. දවල් වෙලා යන්නම් ඉතින්. ඇයි ළමයෝ අද සුදු පුතා වැඩට යන්නේ? දවල් වෙලා ගිහින් ඕක නැන්දි කන්නද? සුදු අයියා අදද යන්නේ? ඇයි අම්මා මට කලින් නොකිව්වේ? කෙල්ල ඇඳෙන් පැන්නේ රේස් එකක් දුවන්න වගේ. නිලු හිනා වුණේ අනේ මන්ද පිස්සු කෙල්ල කියලා. කේශාර මූණ හොදලා පටස් ගාලා ඇඳුමක් දාගෙන පුළුවන් තරම් ඉක්මනට දුවගෙන ගියේ ගෙවල් 4කට 5ට එහායින් තියෙන එයාගේ නැන්දිගේ ගෙදර. වෙලාව හොඳයි. කෙල්ල දෙවියන්ට ස්තුති කරා. මොකද සුදු අයියා තාම ලෑස්ති වෙනවා. ආයි චූටි උදේම ඇවිත්. ඔව් නැන්දි අම්මා මේක දෙන්න කිව්වා. මං ගෙනපු පාර්සල් එක නැන්දිගේ අතට දීලා ඇස් හර වෙලා බැලුවේ සුදු අයියාගේ කාමරේ දිහාට. දොර බාගෙට වහලා නිසා නැන්දි කුස්සියට යන්න ඇරලා මම හිමීට අඩිය තිබ්බේ ඒ දිහාවට. දොර ළඟට යනවා එක්කම ඒ දැනුණු සුවඳ චූටි නම් ඕන තැනක හිටියත් අඳුන ගන්නවා. මොකද ඒ තරමටම ඒ සුවඳ එයාට හොඳට දැනෙන නිසා. දොර ළඟ හිටගෙන ඉන්න කේශාරගේ ඇඟේ හැප්පුණේ එකපාරම එළියට යන්න ආව සුදු අයියා. මොකද ඔයි දොර ළඟට වෙලා මුර කරනවද බලනවා ෂර්ට් එකත් ඉවරයි. එහෙම කියලා නමන්ගේ ෂර්ට් එක අතින් හදන ගමන් සුදු අයියා ආයෙම කාමරයට ගිහින් කණ්ණාඩිය ළඟ හිටගත්තා. කොල්ලගේ අතින් කෙල්ලගේ කකුල පෑගුණාට වඩා රිදුනේ සුදු අයියාගේ ෂර්ට් එක පොඩි වුණා කියලා බෑන් එකට. කෙල්ලගේ ඇස්වල කඳුළු පිරෙන්න නම් මහ වෙලාවක් ගියේ නෑ. තාමත් දොර ළඟට වෙලා ඉන්න කෙල්ල දැක්කත් ඉතින් මේ නපුරට ගාණක් නෑ. එයා ලෑස්ති වෙලා ඉවර වෙලාම තමයි කාමරෙන් එළියට ආවේ. නැන්දි ඉතින් අද එයාගේ අතින්ම සුදු අයියට කිරිබත් කවන්න ගත්තා. අනේ ඇති අම්මා මෙච්චර කිරිබත් ගොඩක් කාලා අද ඉතින් වැඩ කෙසේ වෙතත් නිදා ගන්න නම් පුළුවන්. ඔන්න ඔය ටික මෙන්න මේ පෙරේතිටම කවන්න. මං දිහා බලලා එහෙම කිව්වා. අනේ ඇත්තද කියනකල් තමයි හිටියේ. කවුද දන්නේ පෙරේත. මොකද සුදු අයියට කිරිබත් කවන ගමන් නැන්දියාටත් කිරිබත් කවනකොට කොල්ලට වඩා ආසාවෙන් කෙල්ල තමයි කිරිබත් කෑවේ. පස්සේ නැන්දිටත් වැඳලා තමයි මිදුලට බැස්සේ. අද ඉතින් නැන්දිගේ ඇස්වල සතුටු කඳුළු පුරවන් සුදු අයියට ආශිර්වාද කරා. පස්සේ බයික් එකට නැගලා සයිඩ් කණ්ණාඩිය හදන ගමන් තමයි මං දිහා බැලුවේ. මමත් ඉතින් එයා දිහාම බලන් ඉන්නවා කියලා දැක්ක නිසා ඉක්මනට හෙල්මට් එක දාගෙන නළුවෙක් වගේ ගියා. පස්සේ ඉතින් මමත් ගෙදර ගියේ මෙච්චර ලස්සනට අඳින්න ඕනද වැඩට යන්න කියලා හිතන ගමන්. එහෙම හිත ගෙදර ආවා. චූටි ඇයි අම්මා සුදු වැඩට ගියාද? ඔව් අම්මා. අද ඉතින් ක්ලාස් නැති එකේ මට මේ කුස්සියේ වැඩවලට උදව් වෙන්න. අද නම් මුකුත් කරන්න බෑ අම්මා. අහුන නෝට් වගේක් ලියන්න තියෙනවා. කෙල්ල ඉතින් බොරුවක් කියාගෙනම කාමරේට පැනගත්තා. පහුවදා ඉතින් කේශාර ක්ලාස් ගියාම යාළුවෝ සෙට් එකම ඉතින් සුදු අයගේ ජොබ් එකේ විස්තර එයාගෙන් තමයි ඇහුවේ. එයාලා හිතාගෙන ඉන්නේ අපි දෙන්න ආදරය කරනවා කියලා. මොකද ඉතින් එහෙම හිතන්නේ මම හැම වෙලේම කියන්නේ සුදු අයියා ගැනමනේ. යාළුවෝ ඉතින් මටම හරියන සෙට් එක තමා. සසි, මధు, හිරු, මිතු මම 4 දෙනාම එකතු වුණාම එතන යුද්ධ පිට්ටනියක් වගේ. ගොඩක් වෙලාවට එයාලා මට කතා කරන්නේ කේෂු කියලා.
ඉතින් ක්ලාස් එකට ටිකක් එහාට වෙන්න තියෙන ගල් බංකුවට වෙලා ඕපදූප කියවන් තමයි හිටියේ. ඒ බං අතෙන සර් කාරයා ටිකක් අමාරු කාරයෙක්ලු. අපේ කලින් සුමේද සර් වගේ නෙමෙයිලු. එහෙනම් ඉතින් අපි ටිකට අබ සරණයි ඔන්න. කෙල්ලෝ ටික හයියෙන්ම හිනා වෙවි කියනවා. මොකද සමහර දවස්වලට සෙට් එකේ තියෙන ක්ලාස් එකට ගියත් කියවන එකමනේ වැඩේ. ඒත් අලුත් සර් නිසා කට්ටියම නොකියුවට හිටියේ ටිකක් බය වෙලා. ඉවර වෙනකල්ම කවුරුත් කතා නොකර හිටියේ සර්ගේ මූණේ තිබුණු නපුරු පෙනුම දැකලා. ක්ලාස් එක ඉවර වෙලා සෙට් එකම එළියට ආවේ හොඳ හුස්මක් පිට කරන ගමන්. බලනකොට අපිට පිටිපස්සෙන්ම ආව සර් එකපාරම හිනා වෙලා බලනකොට අපි ටික හොල්මන් වුණා. මොකද ක්ලාස් එකේ හිටපු විදිහ එක්ක මේක හිනා වෙන්න දන්නවද කියලා. අපිත් ඉතින් කට පුරාම හිනා වෙලා සර් දිහා බැලුවා. ආදීර් මෙහෙ මොකද බං කරන්නේ? ආදීර් කෙල්ලෝ ටික ආයෙම හුස්ම හිර වුණේ ඒ නම අහලා. හැරිලා බලනකොට කිව්වා වගේම ආදීර් අයියා. යකෝ මොකද්ද මේ වෙන්නේ කේෂු? අනේ මන්ද සසියෝ. එතකොට සර් කාරයා ආදීර් අයියාගේ ඔව් අපේ කේෂුගේ සිහින කුමාරයාගේ යාළුවෙක් තමා. මෙතු එක හුස්මට කියවන් ගියා. ආදීර් කියන්නේ කේෂුගේ සුදු අයියා. සර් එක්ක හිනා වෙවි කතා කරනවා. වැඩි ඉවර වෙලා ඇවිත් තියෙන්නේ කේෂාරව ගෙනියන්න. ඉතින් සර් එයාගේ හොඳම යාළුවා නිසා දෙන්න මේ හිනා වෙවි කතා කරන්නේ. කෙල්ලෝ ෂෙට් එක පයින්ම ටවුන් එකට යනින් ගමන් කතා වුණේ ඒ නපුරු දෙන්න හොඳම යාළුවෝ නිසා දැන් ඉස්සර සෙල්ලම් ඉවරයි කියන ගමන්. ඉතින් බයික් එක කේෂාරගේ වදින නොවදින ගානෙන් අතර වුණේ සෙට් එකම බය වෙන ගමන්. නගිනවා යන්න. රෑ වෙනකල් ටවුන් එකට ගාටනවා මෙතන. සුදු අයියා එහෙම කිව්වත් කේෂාරේ තියෙන යාළුවෝ එක්ක කතා වුණ කඩජෝරු ටික කන්න ඕන නිසාම සුදු අයියා යන්න මම මෙයාලා එක්ක එන්නම්. එහෙම කියලා අඩි දෙකක් ඉස්සරහට යන්න උනේ නෑ. ආයෙම බයික් එක අරගෙන කෙල්ලගේ කකුල් දෙක ගාවින්ම නතර කරා. නගිනවා එකපාරක් කිව්වම මගේ අකා උස්ස ගන්නේ නැතුව. ආදීර් කිව්වේ ඇස් දෙක රතු කරන් වගේ. මොකද කොල්ලට තියෙන්නේ කුකුල් කේන්තිය. මොකුත් ඉවසරා පුරුද්දක් එයාට නෑ පුංචි කාලේ ඉඳලම. කේෂාරිතින් කට මෙරි කරන් තමා බයික් එකට නැංගේ. මොකද එයාට යාළුවෝ එක්ක එන්න දුන්නේ නැති එකට. ආදීර් කෙල්ලව ගොඩක් පරිස්සම් කරා. කේෂාර යන හැම තැනකම ආදීර් ගියා. ඒත් ඉතින් ඉස්සර වගේම පරිස්සම් කරන්න දැන් එයාට වෙලාව මදි වුණත් පුළුවන් හැම වෙලේම කේෂාර ළඟින්ම හිටියා. දෙන්න මෙහෙම බයික් එකේ යනකොට නම් ඕනම කෙනෙක් හිතන්නේ කපල් එකක් කියලා. කේෂාරගේ මූණ දිහා ආදීර් බැලුවේ යන ගමන් සයිඩ් කණ්ණාඩියෙන්. කෙල්ල තාමත් මූණ මෙරි කරන් නිසා පාර අයිනට වෙන්න තිබුණු අච්චාරු කඩේකින් කෙල්ලට අච්චාරු මල්ලක් අරගෙන දුන්නම තමා ටිකක් හිනා වුණෙත්. සුදු අයියේ කන්න ඔයත් මට එපා. ඇයි අනේ හරිම රසයි මේ. කෙල්ල ආදීර්ගේ මූණට ලන් වෙලා කට පොඩ්ඩක් ඇඹුල් කරා. අපොයි ඕකහට ගන්නවා මගේ දත් ටිකත් හිරි වැටෙනවා. තමුසෙනම් මනුස්සෙක් වෙන්න බෑ. මේ බලන්නකෝ. ඔව් ඉතින් ඔයා දන්නේ නපුරුකම් විතරනේ. කේෂාර කටත් ඉතින් ගිරවි වගේ නිතරම කියවනවා. ආදීර් කෙල්ලව ගෙදරින් දාලා එහෙමම ගෙදර ගියේ වැඩට ගිහින් මහන්සි නිසා වොෂ් එකක් දාගන්න. ආදීර්ගේ තාත්තා එයාලා පුංචි කාලෙම දාලා ගිහින් ලන්ඩන් වල තමා දැන් මැරි කරලා ඉන්නේ. ආදීර්ගේ තාත්තා එයාව හෙට ගන්න හැදුවත් කොල්ලම්මව දාලා කොහෙවත් යන්න හිතුවේ නෑ. අඩුම තාත්තගේ සල්ලිවත් නොගෙන තමා ඉගෙනගෙන කැම්පස් ගිහින් දැන් කම්පැනි එකක වැඩ කරන්නේ. ඒත් එයාලගේ අයියා මේක නම් එයාගේ තාත්තා ළඟට ගිහින් බිස්නස් කරන ගමන් එහෙ තමයි ඉන්නේ. කේෂාරටත් ඉතින් රාව ගමන්ම වොෂ් එකක් දාගත්තා. අම්මේ ඇයි මොකද බඩගිනිද? ටිකක් බඩගිනි.
ඉන්න තව ටිකකින් කන්න පුළුවන්. තාත්තා කතා කරේ නැද්ද අම්මේ? ඔන්න හෙට දිහාට එනවා කිව්වේ. මෙන්න මේ තේ එක බොන්න. අම්මා තේ එක හදලා අතට දුන්නම ඉතින් මමත් ඒක බොන්න ගත්තා. තාත්තා වැඩ කරන්නේ නැවක නිසා මාස ගානකට ගෙදර එන්න බෑ. ඒක නිසාම ගොඩක් වෙලාවට අම්මයි අයයි ගෙදර තනි වුණේ. මේ විදිහට දවස් 2-3ක් යනකොට කේෂාරිගේ තාත්තා ගෙදර ආවා. කෙල්ල ඉතින් දුවගෙන ගියේ තාත්තා එන නිසා. ලොකු කඩචෝරු මල්ල කෙල්ලට උස්ස ගන්නවත් බැරි තරම්. මොකද එයාලට ඉන්න එකම හුරතලේ තමා කේෂාර කියන්නේ. තාත්තා එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ එයාට. තාත්තා ගෙනපු බඩු ටික අදිනකල් ඉවසිල්ලක් නෑ. කඩචෝරු එයාට වගේම සුදු අයියටත් එයා අයින් කරේ. පුංචි කාලේ ඉඳලම ලොකු අයියට වඩා එයා සුදු අයියට ආදරේ නිසා. තාත්තා එනකොට ගේන හැමදේම එයා සුදු අයියටත් දීලා තමයි කන්නේ. එහෙමම සුදු අයියට අරගෙන ඉස්සරහට එනකොට අම්මයි තාත්තයි හොඳ කතාවෙක යන්නද මේ? සුදු අයියට මේ ටික දෙන්න. අනේ සුදු පුතා කිව්වොත් ඉතින් පොඩි කාලේ ඉඳලම මැරෙයි. පුදුම සහෝදරකමක්නේ. එහෙට ගිහින් එහෙනම් දෙන්නම එකතු වෙලා කන්නකෝ. තාත්තා එහෙම කියලා ආයෙම අම්මා එක්ක කතාව පටන් ගත්තා. දෙන්න ඉතින් ගොඩක් කාලෙකින් නිසා කතා ගොඩක් ඇති. කේෂාර ගියේ සුදුලගේ දිහාට. යනකොට නම් ඉතින් නැන්දි පේන්නේ නැති නිසා කේෂාර කෙලින්ම ගියේ සුදු අයියගේ කාමරයට. සුදු අයියත් ඉතින් කාමරේ පේන්නේ නැහැ. ටම ඇහුනේ වොෂ්රූම් එකේ ඉන්න සතේ. කෙල්ල ඉතින් කෑම එක දිහා බලාගෙන සුදු අයියනකල් ඇඳට වෙලා නිදාගෙන හිටියා. පැය භාගයක් ගියත් එළියට එන පාටක් නෑ. මෙච්චර වෙලා මොනව කරනවද මන්දා? කෙල්ලෙක්වත් මෙහෙම වෙලා ගන්නෙ නෑනේ. සුදු අයියේ ටිකක් සද්දෙට කේෂාර කතා කරා. ඒත් සද්දයක් නැති නිසා කෙල්ල නැගිටලා වොෂ්රූම් එක ළඟට ගියා. දොරත් බාගෙට අරගෙන මෙන්න රවුල කපනවා සුදු අයියේ. කෙල්ල වොෂ්රූම් එක ඇතුළටම ගියා. කොල්ලා ගැස්සුන පාර අතේ තිබුණු රේසර් එක බිම වැටුණා. පිස්සුද චූටි? තමුසේ හොල්මන වගේ. තව ටිකකින් මගේ බෙල්ලත් කැපෙනවා. සුදු අයියා කෙල්ලට සැර කරත් ඉතින් එයාට ඒකට වඩා හයියෙන්ම හිනා ගියේ එයාගේ මූණ පුරා සබන් නිසා. මොකද ඒ පාර හිනා වෙන්නේ? පිස්සු හැදලාද? යනවා එළියට. නෑ අනේ අපේ සීයව මතක් වුණා. එයාගේ රවුලත් මෙන්න මේ වගේ සුදුවට තිබුණ මතකද? කෙල්ල ආයෙම හයියෙන්ම හිනා වුණා. මතකද ඔයා ඉස්සර හරිම බයයි රවුලට. දැන් මෙතන චණ්ඩියා වගේ රවුල වැව්වට. කෙල්ල ඉතින් මෙහෙම කතුර වගේ කියවනකොට කොල්ලට හිනා ගියේ අතීතය මතක් වෙලා. කොල්ලා ඉස්සර සුදු පාට රවුල තියන අය දකින්නකොටත් හොඳටම බය වෙනවා. ඒක නිසාම සීයා ගොඩක් වෙලාවට රවුල කපාගෙන තමා කොල්ලා ළඟට ගත්තේ. කොල්ලටත් හිනා ගියේ ඒව මතක් වෙලා. සාමාන්‍ය ලොකු වෙනකල්ම කොල්ලා බයේ තමයි හිටියේ. නවත්ත ගන්න ඔය හිනාව. ඇයි දැන් මේ ආවේ කියනවා? අපේ තාත්තා ආවනේ. ඉතින් මන් මේ කන්න ගෙනපුවත් අරගෙන ආවේ. ඉක්මනට එන්නකෝ. තවත් නම් ඉවසන් ඉන්න බෑ. කේෂාර සුදු අයියට නිදහසේ රවුල කපා ගන්නවත් නොදී කියව හිටියේ අර කෑම ජාති කන්න ආසාවෙන්. මොන වදයක්ද චූටි? කෙල්ලගේ කියවිල්ල එක්කම රවුලත් කපාගෙන දෙන්නම කෑම ජාති ටික අරගෙන සාලයට ඇවිත් කන්න ගත්තේ ටීවී එක බලන ගමන්. චූටි මේ චූටිත් ඇවිත්නේ. නැන්දි ගෙට ගොඩ වුණේ මහන්සි පාටින්. නැන්දි කියේ මන් මේ අපේ පහළ වත්ත ටිකක් බලන්න ගියා. ගොඩ දවසකින් යන්න බැරි වුණානේ. ඉන්න මං නැන්දිට වතුර එකක් අරගෙන එන්නම්කෝ. මං වතුර එක අරගෙන එනකොට නැන්දිට ආව කෝල් එක. නැන්දිගේ ඇස්වල සතුටු කඳුලින් පිරුණේ. සුදු අයියා නම් නැගිටලා කාමරයට ගියා. එයාට මොකද උනේ? කවුද නැන්දි කෝල් කරේ? ලොකු කතා කරේ චූටි. ඔන්න ලබන සතියේ එනවා කිව්වේ. අපේ ඇති අන්තං මාව මතක් වෙලා මගේ කොල්ලට. නැන්දි එහෙම කිව්වේ හිනා වෙලා. නැන්දි එක ටිකක් වෙලා ඉඳලා තමා මන්න ආයෙම ගෙදර ආවේ. ක්ලාස් වැඩ වුණත් හොඳට කරන්න උනේ යාළුවෝ සෙට් එක එක්ක ඉස්සර සෙල්ලම් දාන්න බෑ. මොකද එහෙම වුණත්
සර්ගෙන් බේරුමක් නැති නිසා. ඉතින් කේෂාරට A-level එක්සෑම් එකට තව මාස 5ක් වගේ තමා තිබුණෙත්. වෙනදා වගේම සුදු අයියා ක්ලාස් එක ළඟට එනකොට ඉතින් යාළුවෝ ටික දන්නවා මේ ආඩම්බරකාර නපුරා එන්නේ කේෂාරව අරගෙන යන්න කියලා. කේෂාරත් ඉතින් ඉක්මනට යාළුවන්ට සමු දීලා සුදු අයියාගේ බයික් එකට නැගලා දෙන්නම ටික දුරක් යනකල්ම මොකුත් කතා නොකර තමයි ආවේ. ඒත් මේ ගෙදර යන පාර නෙමෙයිනේ. සුදු අයියේ අපි මේ කොහෙද යන්නේ? ඇයි බයද මං අරගෙන ගිහින් තමුසෙව ගිලී කියලා? අනේ නෑ. ඒත් ඉතින් මේ කොහෙද? බයික් එක නතර වුණේ මුහුදු වෙරළක් ළඟ. වාව් මං මීට කලින් මෙතන ඇවිත් නෑනේ. හරිම ලස්සනයි මෙතන. බයික් එකෙන් බැහැලා කෙල්ල දුවගෙන ගියේ මුහුදු වෙරළ පැත්තට. මගේ පිටිපස්සෙන් සුදු අයියා දුවන්න ආවේ. මම දුවගෙන ආව ගමන්ම රැල්ල පාගන්න වතුරට පැනපු නිසා මාව අල්ලගත්තා. පිස්සුද මෝඩියේ වතුර දැකලා නෑ වගේ. මටත් ලැජ්ජයි. තමුසෙහම පොඩි එකා වගේ මෙතන නැටුවොත් එහෙම. අනේ ඉතින් ආවේ රැල්ල පාගන්න නෙමෙයිද? කේෂාර නම් මෙලෝ ගානක් නෑ. සුදු අයියා මොනව කිව්වත් කෙල්ල එකටම රැල්ල එක්ක සෙල්ලම් කරනවා. බලන් ඉන්න බැරිම තැන ආදිරි කෙල්ලව පිටිපස්සෙන් වඩා ගත්තා. දෙන්නලගින් කතා බහ කරලා කොච්චර රණ්ඩු කරලා තිබුණත් ඉතින් මේ වගේ ලන් වෙලා නෑ. මේ දේවල් කෙල්ලට ටිකක් ලැජ්ජයි වගේ. මොකද එක්කෙනා දෙන්න ඒ මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන යන නිසාම නෙමෙයි. මේ නුහුරු අත්දැකීම කෙල්ලට වගේම කොල්ලගේ ජීවිතේ පළවෙනි පාරට නිසා. කෙල්ල ඉතින් ලැජ්ජාව වැඩිකමට කකුල් දෙක ගසන ගමන් බිමින් තියන්න කියලා ආදිරි කෙල්ලව එහෙමම අරගෙන ආවේ ටිකක් එහයින් වෙන්න තිබුණු බංකුවට. කෙල්ල ඉතින් ඉඳවල තමයි එයත් ඉඳගත්තේ. ඒ වෙලාව හවස 5ට විතර ඇති. අහස රත් පහයට හැරිලා. ඒ මුහුද දෙසින් හමාගෙන එන සිහිල් සුළඟට කෙල්ලගේ කොණ්ඩේ එහාට මෙහාට වෙන ගමන් දෙන්න අතර තිබුණේ නිහඬ බවක්. කේෂාරේ නිහඬ බව බිඳලා දැම්මේ ආයෙමත් කලින් ප්‍රශ්නේ අහන්න වුණත් ආදිරි කෙල්ලගේ ඔඩොක්කුවෙන් ඔළුව තියාගෙන ස්පියාගත්තා. කවදාවත් මෙහෙම ඉඳලා නැති මේ දෙන්නම නොකියුවට හත ගැස්ම පවා වේගයෙන් ගැහිමින් තිබුණා. කේෂාර නොහිතපු විදිහට කෙල්ලගේ අත ආදිරි අල්ලගෙන එයාගේ ඔළුව උඩින් තියාගත්තා. චූටි ටිකක් ඔළුව අත ගන්නකෝ. ඉන්න බෑ රිදෙනවා. දෙන්න ඉතින් මෙහෙම ලන් වෙලා ඉන්න එකට නම් කේෂාර ගිහේ මලක් පිපුණා වගේ සතුටක් තමයි තිබුණේ. දෙන්න ඉතින් නොදැනිම මෙහෙම ඉඳලා ගෙදර යනකොට වෙලාව රෑ 7 විතර වෙලා. කේෂාරගේ අම්මා නම් ඒ වෙනකොටත් හොඳටම බය වෙලා. කොහෙද චූටි මෙච්චර වෙලා ගියේ අම්මා හොඳටම කෑ ගහන්න හදනකොට කෙල්ලගේ පිටිපස්සෙන් ඉන්න කෙනාව දැකලා උඩට ගත්ත හුස්ම ටික පහලට දැම්මා. සුදු පුතා ඇයි පුතේ චූටි කොහේ ගිහින්ද? කොහෙවත් නෑ නෙන්දි. මම එයාව ගිය සතිය දුන්න පේපර් වලට ලකුණු වැඩියෙන් ගත්තත් ටිකක් ඇවිදින්න කියනවා කිව්වනේ. අද පේපර් දීලා. ඒක නිසා මම ටිකක් ඇවිදින්න එක්කන් ගියා. අය ටිකක් එන්න පරක්කුනේ. නැන්දිට කියලා යන්න බැරි වුණාට සමා වෙන්න නැන්දි. අනේ සුදු පුතේ ඔයා එක්ක මෙයා ගියා නම් කමක් නෑ. මම බය වුණේ මෙයා ඕනේ නැති වැඩක්වත් කරලාද කියලා. සුදු දන්නවනේ මෙයාගේ යාළුවෝ සෙට් එක එකතු වුණාම කරන වැඩ. ඉන්නකො මං කෑම මේසෙට අරිනකල් කාලම යන්න. එපා නැන්දි දැන් වොෂ් එකක් දාලම කන්නම්. දැන් ඉතින් වෙලාව හරි නිසා කාලම වොෂ් එකක් දාගන්න. ඉන්නකෝ ඉක්මනට කෑම ටික අරිනකල්. සුදු පුතා ආසම විදිහට පොලොස් කරියක් හැදුවා. අම්මා හැම කියලා ගියාම කෙල්ල ආවේ සුදු ළඟට. මොකද ඔය ඔහොම බලන්නේ කෙල්ල ඉනට අත් දෙක තියාගෙන කොල්ලගේ මූණට එබිලා ඉන්නේ කියපු බොරුව නිසා. අයින් වෙනවා චූටි විකාර නොකර. මම තමුසෙව අරගෙන ගියේ මගේ ඔළුව ටිකක් රිදෙන නිසා. යනවා ගිහින් වොෂ් එකක් දාගන්නවා. දඟලලාම දාඩිය දාලා. කෙල්ල කට මෙරි කරන් කාමරයට ගිහින් දොර වහගත්තේ එයාගේ හදවත පවා වේගයෙන් ගැහෙන නිසා. ඒත් සුදු අය ඇත්තටම ඔළුව රිදෙන නිසාද ගියේ. ඒත් දෙන්න ළඟින් හිටපු විදිහ මතක් වෙනකොට එයාට ගොඩක් ලැජ්ජ හිතුණා. සුදු අය ගෙදරින් යනකල්ම කෙල්ල කාමරෙන් එළියටවත් ආවේ නෑ. කිව්ව විදිහට දවස් 2-3කින් ලොකු අය එනවා කියලා අම්මා ගිය නැන්දිට උදව් වෙන්න. අවුරුදු ගානකින් එන්නේ කියලා. මමත් ඉතින් එහෙ ගියේ මගේ සිහින කුමාරයාව බලන්න.
ගිහින් කාමරයට එබිලා බැලුවත් කවුරුත්ම නෑ. සුදු අයියයි අද තාම නැත්තේ. අනේ මන්ද චූටි මේ කොල්ලා මේ දවස් ටිකේම හරියට කෑමක් කන්නේ. ඔහේ ඉන්නවා. අසනීපයක්ද කියලා ඇහුවත් ඉතින් බෙහෙත් ටිකක්වත් යන්න එකක්ද? සමහර විට ලොකුව ගන්න ගියාද දන්නේ. ඔව් ඉතින් ඒව කියන්නත් බෑ තමා. රෑ 8 වෙනකොටත් ලොකු අයියා ගෙදර ආවත් සුදු අයියා නම් තාම ආවේ නෑ. නැන්දි ඉතින් ලොකු අයියා දැක්කම සුදු අයියා ගැන අහන්නත් අමතක වුණා. දෙයනේ මගේ කොල්ලා දැන් හෙනේ ලොකු ඉලන්දාරියෙක් වෙලානේ. නැන්දිගේ සතුටු කඳුළු එක්කම ටික වෙලාවක් ගියත් මගේ හිතට නම් දැන් ගොඩක් ලොකු බයක් දැනෙනවා. චූටි බටු වැටේ දැන් ගොඩක් ලොකු වෙලානේ. කෝ එන්නකෝ ලොකු අයියා ළඟට. කෙල්ල තුරුල් කර ගන්නකොටම සුදු අයියා ගේ ඇතුළට ආවේ. ලොකු අයියගෙන් ඈත් උනේ සුදු අයියා මගේ දිහා බලන් හිටපු විදිහ දැකලා. බය හිතුණු නිසා ඒ ඇස්වල තිබුණේ ඒ බැල්මෙන් මාව අලු කරලා දාන්න වගේ. ඇස් වලින් ගිනි පිට වෙන තරම්. සුදු ලොකු අයියා එයාව බදා ගන්න ගියත් සුදු අයියා එකට ඉඩ නොදී දැන් දාවේ බං පස්සේ කතා කරමුකෝ. සුදු ඇයි මේ රෑ වුනේ? මම කෝල් කීයක් ගත්තද දරුවෝ? අම්මා මූ දැන් පොඩි නෑ. ඔහොම හොයලා බලන්න. අද කෙල්ලෙක් එළියට ගියාද දන්නේ නෑනේ. එහෙම කියලා ලොකු අයියා hina වුණත් මගේ ඇස් රතු වෙලා ගියේ ඒ විහිළුවට මගේ හිත රිදෙනු නිසා. ටිකක් වැඩ තිබුණා අම්මා. ලොකු අයියාගේ කතාව නෑහුණ ගානට එහෙම කියලා සුදු අයියා කාමරයට ගියේ මගේ දිහාවත් නොබලා. තවත් මූ ඉස්සර වගේමද අම්මා? ලොකු අයියා කිව්වේ සුදු අයියා ටිකක් වෙනස් කෙනෙක් නිසා. නැන්දි කොහොමද ඉතින් කියලා ලොකු අයියා අම්මා එක්ක සාලේ කතා කරන අතරේ මං ගියේ සුදු අයියාගේ කාමරේ පැත්තට. මොකදද පරක්කු කියලා බලන්න. මොකද එයා කිව්වේ ඇත්තක් නොවන බව මම හොඳටම දන්න නිසා. ඒත් මං කාමරේ ළඟට යනකොටත් කාමරේ ඇතුලින් ලොක් කරගෙන. කතා කරලා තේරුමක් නැති නිසා මම ආයෙම සාලෙට ඇවිත් අම්මට කිව්වේ ගෙදර යමු නිදිමතයි කියලා. පහුවදා ඉතින් සුදු අයියා ක්ලාස් එක ළඟට එනකොට අල්ලගන්නම් කියලා යත් කොල්ලා ආවේ නෑ. කෙල්ල හිතුවේ ඇත්තටම වැඩ ඇති කියලා වුණත් ඒ විදිහට දවස් ගාණක්ම ගෙවිලා ගියේ කේශාරගේ හිනාව කටකාරකමට කියවන කට පවා වැහෙන තරමට. කෙල්ල යාළුවෝ එක්ක පවා හිටියත් හිත තිබුණෙම සුදු අයියට එකපාරම මේ මොකද වුනේ කියන එක ගැන. ගෙදර ගියත් එයාට සුදු අයියව නම් දකින්න ලැබුණේ නෑ. කෙල්ල අද ක්ලාස් නැති නිසා සුදු අයියලාගේ දිහා ගියේ සුදු අයියටත් අද නිවාඩු නිසා. යනකොට ලොකු අයියා වගේම සුදු අයියා ටීවී බලනවා. මට සුදු අයියා එක්ක කතා කරන්න ඕනේ වුණත් ලොකු අයියා ඉන්න නිසා මම කුස්සිය පැත්තට යන්න හදනකොට ලොකු කතා කරා. චූටි මෙහෙ එන්න. ඇයි ලොකු මම බිම බලාගෙන ඇහුවේ සුදු අයියා බණී කියන බයට. මොකද මේ මෙහෙට එනවා බිම බලාගෙන ඉන්නේ. ලොකු කෙල්ල වැදලා එයාලගෙන් වාඩි කරගන්නකොට සුදු බැලුවේ ඇස් රතු කරන් මාව කන්න වගේ. චූටි මෙන්න මේ අකා මගේ බටු ඇටයට සැර කරාද? හොඳට බලාගත්ත නේද? එහෙම අහනකොට සුදු අයියට යකාණන්ගේ අතේ තිබුණු රිමෝට් එක විසි කරන ගමන් මේ ලොකු මට කාගේවත් දේවල් පරිස්සම් කරන්න බෑ. ඕනනම් උඹම බලාගනි. මොන මගුලක්ද මේක කියලා නැගිටලා ගිය සෝෆා එකට පයින් පාරක් ගහන ගමන් මම එකපාරම නැගිට්ටේ මොකද උනේ කියලා හිතාගන්න බැරුව. මොකද බම් මේ මරාගන්නේ? මට මිදුලට තෙහුණ මේ යුත්තේ. දන්නවනේ ලොකු සුදු ගැන. එයාව තරහ ගස්සන්න එපා. ඌට තරහ ගන්න මම මුකුත් කරේ නෑ අම්මා. කොහොමත් පිස්සුනේ. ඒකයි ඔය. එහෙම කියලා ලොකු අයියා එළියට ගියේ මම සාලේ මැද ගල් වෙලා වගේ හිටියේ මේ වුණ දේවල් හිතාගන්න බැරුව. ගෙදර දුවගෙන ආව මං ඒ කිව්ව කතාව ගැන හිත හිත ඇඬුවේ. ඒට එකපාරම මේ වෙනස හිතාගන්න බැරි නිසා. කොච්චර කෝල් මෙසේජ් කරත් සුදු අයියා එකකටවත් රිප්ලයි කරේ නෑ. මං අඬ අඬාම නිදාගත්තේ මේ දේවල් ආයෙ ආයි හිතන ගමන්. පහුවෙදා ක්ලාස් එකට යන්න බස් එකේ යනකල් ඉන්නකොට මෙන්න සුදු අයියා මං ආසම සර්ට් එකත් ඇඳගෙන ඇවිත් චූටි එනවා යන්න. ඒ
ඒ වචන ඇහෙනව එක්කම මං බයික් එකට ගොඩ වුණේ. අහන්න ප්‍රශ්න කෝටියක් තිබුණත් ඒ හැම එකම එකපාරම අමතක කරලා. එයා ගියේ ටිකක් නිදහස් තැනක තිබුණු රෙස්ටෝරන්ට් එකකට. රෙස්ටෝරන්ට් එක ඇතුළට ගියාම පැත්තට වෙන්න තිබුණු බීච් එක නිදහසේ ඉන්න මල් වලින් සරසලා තිබුණා. ඈත මුහුද පේන හරියේ අපි ඉඳගත්තේ කවුරුත්ම නැති පැත්තකට වෙන්න. "ඇයි සුදු අයියේ ඔයා මේ වෙනස් වුනේ එකපාරම" කියලා කෙල්ලට අහන්න හිතුණත් එයා මුකුත්ම නොකිය බිම බලාගෙන හිටියා. "චූටි, තමුසේද මාත් එක්ක මේ ගමන ආවේ මට ඇති ආදරේකට නෙමෙයිනේ. තමුසේගේ හිතේ තියෙන එදා මං කිව්ව දේ ඇත්තද නැත්තද දැනගන්න නේද?" "ඔව් ඒත්" "හරි එහෙනම් අහගන්නවා චූටි. තවත් මට තමුසේ පරිස්සම් කරන්න බෑ. මොකද තමුසේට ආදරේ කරන කෙනා දැන් ඇවිත් ඉන්නේ." මගේ ඇස් ලොකු වුණේ මේ මොනවද කියන්නේ කියලා. මම කරේ මට කිව්ව දේ. ඒකමයි මෙච්චර කාලයක් ඇස් දෙක වගේ පරිස්සම් කරේ. මට ලොකු කිව්ව විදිහටම මං කරා. එයාගේ ආදරේ මං පරිස්සම් කරා. "මොකක්?" "ලොකු තමුසෙට ආදරේ කරනවා. එයා ආවෙත් එක්සෑම් ඉවර වුණාම නැන්දි එක්ක මේ ගැන කතා කරන්න. මං කරේ මට කිව්ව දේ. එන්න වෙන කිසිම හේතුවක් නෑ. ඒක නිසා ඊට පස්සේ ඔයාලගේ දේවල් වලට මාව සම්බන්ධ කරගන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න." කේසාර එහෙම මැස් වලින් කඳුළු කැට පිට වුණේ ඉඳගෙන ඉන්න පුටුව තද කරලා අල්ලන ගමන්. එතකොට සුදු අයියේ කෙල්ල ගොත ගැහුවේ ඇස්වල කඳුළු ඉවරයක් නැතුව පිට වෙනකොට. "ඔයා කවදාවත්ම මං ගැන හිතුවේ නැද්ද? ලොකු අයියා කිව්ව නිසාද මේ ඔක්කොම?" "ඔව් ඔව් වෙන මුකුත් නෑ." කේසාර පුටුවෙන් නැගිටලා අඬාගෙනම රෙස්ටෝරන්ට් එකෙන් එළියට දුවගෙන ගිහින් පාර දිගේම දුවගෙන ගියා. සුදු අයියාගේ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියේ හිතේ තිබුණු දුකට වගේම අසරණකමට. උනත් එයාට ඒ ගැන තිබුණ තරහට වතුර වීදුරුව තද කරලා අල්ලපු පාර කුඩු වෙලා ගලනකොට කේසාර ක්ලාස් එකට ආවත් හොඳටම අඬන්න ගත්තේ කෙලින් ඉන්න බැරි තරමට හෙම්බත් වෙන්න. යාළුවෝ මොන දේවල් කිව්වත් කෙල්ලට කිසිම දෙයක් ඇහුනේ නෑ. ක්ලාස් ඉවර වෙනකල්ම ඩෙස්ක් එකේ ඔළුව තියාගෙන හිටියෙත් සර් උනත් වෙනදා වගේ ප්‍රශ්න අහන්න ආවේ නැත්තේ කෙල්ලට මෙහෙම ඉන්න ඉඩ ඇරලා. ක්ලාස් ඉවර වෙලා සර් තමා කේසාර ඉන්න තත්ත්වෙ එක්ක කෙල්ලව පාරේ යවන්න බැරිකමට සර්ගේ ගානේ වීල් එකක දාලා ගෙදර එළියේ. "හෙලෝ ආදීර් මොකද බං උනේ? මුකුත් අවුලක්ද?" කේසාර අද හොඳටම අඬලා සිහියක් නැතුව හිටියේ. "මමයි කෙල්ලව ගෙදර ඇරියේ. හෙට අනිද්දාට එක්සෑම් කරන්න ඉන්න කෙල්ලෙක්ට මෙහෙම හිතරිත් දන්න උඹ මොනාද බං කරේ?" ආදීර්ගේ යාළුවා වුණ සර් ආදීර්ට හොඳටම බැන්නත් කොල්ලා අහගෙන හිටියා මිසක් මුකුත්ම කිව්වේ නෑ. කේසාර ගෙදර ආව ගමන්ම ඔළුව රිදෙනවා කියලා දොරත් වහගෙන හුස්ම හිර වෙනකල්ම ඇඬුවා. එයා පණ වගේ ආදරේ කරපු කෙනා එයාට ආදරේ කරලා නෑ කියලා. එයාගේ අයියා වෙනුවෙන් එයාව පරිස්සම් කරා කියලා. එතනින් පස්සේ කෙල්ලා අඬන එකමයි කරේ. ක්ලාස් ගියත් යාළුවන්ගෙන් බේරෙන්න බැරිකමට. ආදීර් උනත් ගෙදර වැඩිය එන්නේ නැත්තේ වැඩ පිට දාලා එයා ගොඩක් දුරට හිටියේ සර්ගේ ගෙදර. එයාගේ යාළුවා නිසා. සර් උනත් කේසාරට වෙනදා වගේ සැර කරන්න නොගියේ කෙල්ල ඉන්න තත්ත්වෙ ගැන හිතලා. හොඳටම වැස්ස දවසක කේසාර ක්ලාස් ඉවර වෙලා එළියට එනකොට සසී පෙන්නුවේ මහ වැස්සේ කුඩයක්වත් නැතුව ඉන්න ආදීර්ව පෙන්නලා. එයා කෙල්ලට හොරෙන් හැමදාම ක්ලාස් එක ළඟට ආවත් අද තමා දැක්කේ. ඒකත් සසී. කේසාර නම් බිම බලාගෙන තමයි වෙනදට යන්නේ. ආසම ෂර්ට් එකත් ඇඳගෙන වැස්සේ තෙමි තෙමි ඉන්න සුදු අයියව දැක්කම කෙල්ලගේ පපුව පිච්චිලා ගියා. එයා ගියේ සුදු අයියා ළඟට. මොකද ආදරයක් නැත්තම් ඇයි මේ වගේ මහ වැස්සේ කේසාර ක්ලාස් ඉවර වෙනකල්ම ඉන්නේ? "සුදු අයියේ ඇයි මේ?" කෙල්ල ඇහුවේ හරිම හිමීට. "මං මේ සුදු ගොත ගැහුවේ කෙල්ලට බොරුවක් කියන්න උනත් ඒ ඇස්වල තිබුණු පීඩාව දැකලා ආදීර් එයාගේ තෙමුණු අතෙන් කේසාරගේ උණුසුම් අත අල්ලගත්තේ කෙල්ලගේ මූණ දිහා බැලුවේ හරිම අහිංසක විදිහට. "ඇයි චූටි මේ මෙහෙම ඉඳලා එක්සෑම් එක අවුල් කරගන්නද ඕනේ කියන්නකෝ." "මට මුකුත්ම එපා සුදු අයියේ."
මම ලොකුට කවදාවත් ආදරේ කරේ නෑ. එයා මගේ සහෝදරයෙක් විතරයි. ඒත් ඔයා කෙල්ලට වහවගන්නම බැරුව ඇස්වලින් කඳුළු ගලාගෙන ගියේ. මං දන්නවා චූටි. තමුසෙ මෙහෙම ඉන්නව බල බල මට මෙහෙම මගේ ආදරේ හිර කරගෙන තවත් ඉන්න බෑ. මං මැරෙයි මෝඩියේ. මං මගේ චූටිට ගොඩක් ආදරෙයි. චූටිත් එහෙම කියලා මං දැනගත්තේ ඩයිරිය මැද කොලයක ඔයා ලියලා තිබුණා. මං ඒක දැක්කා චූටි. මං හිතුවේ ඔයා ලොකුට ආදරේ කරයි කියලා වුණත් මට බෑ ඔයා මෙහෙම ඉන්නව බලන්න. දෙන්නට දෙන්න ආදරේ මෙහෙම ප්‍රකාශ කරගත්තේ සති ගානක දුකක් නිදහස් කරගන්න ගමන්. වැස්ස ටිකක් අඩු වුණාම දෙන්නම ගෙදර ආවේ හොර ගමනක් ගියා වගේ. මොකෝ මේ දෙන්නම හොඳටම දෙමිලා. ලොකු කලබලෙන් ටවල් එකක් අරගෙන චූටිව පිහදාන්න එනකොට නම් සුදුට යකා නගිනවා. ඒත් ඉතින් මුකුත් නොකිය කාමරයට ගියා. චූටිත් ඉතින් අම්මා ගෙදර නැති වුණත් ඉක්මනටම ගෙදර ගියේ සුදුට කේන්ති යන නිසා. අර දැන් ලොකු කතා කරත් ඉක්මනටම මඟ හරිනවා. එයාව මොකද කෙල්ල ඇත්ත දන්න නිසා. මේ විදිහට කෙල්ල දැන් පුල් හැපි එකේ. මොකද සුදු අයියයි එයයි දැන් හොරාට ආදරේ කරනවනේ. සාරගේ එක්සෑම් එක ඉවර වුණත් හොඳටම කරගන්න පුළුවන් උනේ හිතේ බරක් නැති නිසාම. එක්සෑම් ඉවර වුණ එකේ නැන්දී හෙට අම්මට වගේම මට කෑමකට කතා කරා. අම්මා තාම උයන නිසා චූටි ටීවී එක බලන ගමන් තමයි හිටියේ. ලොකු නම් වොෂ්රූම් එකේ වගේ එකපාරම කරන්ට් එක ගියා විතරයි චූටිට දැනුනේ සුවඳ. එයා අඳුනගත්තා ළඟට ආවේ කවුද කියලා. සුදු අයියේ කියලා රහසින් වගේ කොඳුරනකොට කෙල්ලගේ තොල්පෙති කිස් කරන්න ගත්තේ කෙල්ලට නුහුරුවේ පළමු හාදුව එක්ක කේසාරට දැනුනේ කරන්ට් එකක් වදිනවා වගේ. චූටි අම්මා කතා කරනකොට කොහෙද ඉතින් උත්තර දෙන්නේ. කෙල්ලගේ තොල් අතරේ තාමත් සුදු අයියා දඟ කරනවා. බය වෙන්න එපා. ඉඳගෙන ඉන්න අම්මා එහෙම කියනකොට කියන මෑරෙන්න කෙල්ලට වෙන මුකුත්ම කියාගන්න බැරි වුණා. ඒ හාදුව කෙල්ලගේ බෙල්ල පුරාම ගිහින් කරන්ට් එක එනවා එක්කම සුදු කෙල්ලගෙන් ඈත් වෙලා ඉක්මනට එතනින් කුස්සිය පැත්තට ගියා. කේසාර ලැජ්ජාවෙන් එහෙමම පුටුවේ බයටම ඇඟ පණ නැති වෙනවා එක්කම. කෑම කන්න ගියත් ඉතින් දෙන්නට දෙන්න ඇස්වලින් කතා කරනවා කියන එක ලොකුට නොතේරෙන්න එයා බබෙක් නම් නෙමෙයි. පහුවදා සුදු වැඩට යන්න හදනකොට ලොකු එයාව නතර කරේ මේ ගැන අහන්න. මට ඇත්ත කියපන් සුදු. උඹයි චූටි අතර සම්බන්ධයක් තියෙනවද? මං උඹට කිව්වේ චූටිව පරිස්සම් කරන්න කියලා. ඒත් උඹ සුදු චූටි දන්න දවසේ ඉඳන් මට ආදරේ කරේ. ඔයා කොහොම කිව්වත් මමත් එහෙමයි. ඒත් මට චූටිව නැති කරගන්න බෑ දැන්. මං දන්නවා සුදු ඒක. ලොකු එහෙම කියලා සුදුගේ පිටට තට්ටුවක් දැම්මා. මට උඹලා මැදට එන්න බෑ. පොඩි කාලේ ඉඳලම මට වඩා හැමදාම උඹට ලං වුණා. කන්න බොන්න ගියත් ඒක එහෙමයි. ආදරේදිත් එහෙමයි. මට චූටිව බලෙන්න අයිති කරගෙන විඳවන්නේ අපි තුන්දෙනාම. ඔයාලා දෙන්නම මට වටිනවා. අපි සහෝදරයෝ. ඒත් චූටිට සහෝදරයෙක් උනේ මම විතරයි. එයාගේ ආදරේ සුදු උඹ. ඉතින් ඒ කෙල්ලට සැර නොකර ආදරෙන් බලාගනින්. දැන් ඉතින් මේවා තවත් කල් නොදා නැන්දගේ වගේම මාමගෙන් අවසර ගනින්. සුදු ඉතින් චූටිගේ අම්මගෙන් අහනකොට මේවා කලින් ඉඳලම ඉවෙන් වගේ තේරුනේ එයාගේ අම්මා නම් සුදුට එක පයින්ම කැමති වුණත් ගේ තාත්තගේ කැමැත්ත කියනකල් හැමෝම හිටියේ බයෙන්. තාත්තා නම් මේකට අකමැති වුණේ දෙන්න නෑනලා මස්සිනාලා නිසා වුණත් එයාගේ එකම දරුවා පොඩි කාලේ ඉඳලම හැදුනේ සුදුගේ රැකවරණය යටතේ. මොකද තාත්තා උනත් නැවට ගියාම එයාට ගෙදර දේවල් ගොඩක් මගහැරුණා. සුදුගේ අම්මත් ඉතින් කොහොමද චූටිට කැමති. කොහොම හරි අවසානයේ පවුල් දෙකේම කැමැත්තෙන් නෑදෑයෝ වගේම ගමේ හැමෝම එක්ක මගුලක් ජයටම ගත්තා. සුදුගේ තාත්තා මේකට එන එකට එයා අකමැති වුණේ පුංචි කාලේ මෙයාලව දාලා ගිය නිසා. හැමදේම හොඳට සිද්ධ වුණාම දෙන්නම පිටත් උනේ එයාලගේ මංගල රාත්‍රිය ගත කරන්න කරපු විලායකට. නුවර හරිම නිදහස් තැනක පිහිටලා තිබුණු විලා එක ලස්සනට සරසලා තිබුණා. වෙනද ඉවරයක් නැතුව කියවන චූටි නම්මද මීක් නෑ. කෙල්ල දඟලන්නේ කොණ්ඩේ කටු ටික ගලව ගන්න. ඒත් ඉතින් තාමත් බැරි නිසා එයා සුදුට කතා කරා. සුදු අයියේ අනේ මේ කොණ්ඩේ කටු ටික ගලවන්න උදව් කරන්නකෝ
කෝ එනවා කට නම් තියෙනවා සුදු එහෙම කියලා කොණ්ඩෙට අත තියනකොටම දැක්කේ කටු ගොඩ. කවුද බන් මෙච්චර කටු ගැහුවේ? කොහොමද ඔලුව උස්සන් හිටියේ? කොල්ල හති දාගෙන පැයක් විතර කටු ගලවලා ඉතුරු වැඩ ටික කෙල්ලට කරගන්න දීලා වොෂ් එකක් දාගන්න ගියා. සුදු එළියට එනකොටම දවසම අමාරුවෙන් හිටපු චූටි වොෂ් රූම් එකට ගියේ සීතල වතුර ටිකක් නාගන්න. එයා මහන්සිය යනකල්ම නාලා තමයි එළියට ආවේ. ආවෙන් ඇඹරෙන ගමන්. මොකද එයාගේ කොටමකොට නයිට් ඩ්‍රෙස් එක ඇඳගෙන. කෙල්ලට මේ දේවල් පුරුදු නැති නිසා මේ විදිහට කෙල්ල දකිනකොට සුදුට නම් තවත් එයාව පාලනය කරගන්න බැරුව චූටි ළඟට ආවේ අඩියට දෙකට. එයා චූටිව කිස් කරන්න ගත්තේ හරිම ආදරෙන්. කොච්චර ආදරේ කරත් දෙන්න මේ විදිහට ලන්නුණු පළවෙනි අවස්ථාව නිසා සුදුට කෙල්ල මෙහෙම දකිනකොට තව තවත් තමන් ළඟට ලං කරගත්තේ කිස් කරන ගමන්. පුළුන් ගොඩක් වගේ උස්සගෙන ඒ අලංකාරව සැරසලා තිබුණු රෝස මල් පිරුණු යහන මතින් තියලා කෙල්ලව හරිම ආදරෙන් සිපගත්තේ. ටිකෙන් ටික දෙදෙනාගෙම පාලනය ගිලිහී ගියේ අනුරාගික හෝරා කීපයක්ම ආදරෙන් ගත කරන ගමන්. පොඩි කාලේ ඉඳලා එකට හැදුණු නිතරම රණ්ඩු කරගනිමින් පටන් ගත්තේ නෑනලා මස්සෙනලා ආදරය අත එකම යහනක් මත දෙදෙනාගෙම මුළු ජීවිත කාලෙම බලාපොරොත්තු ඉටු වුණා කියන හැඟීමෙන්. සුදු කෙල්ලව තව තවත් තමන් ළඟට ලං කරගනිමින් නළලට හාදු වැස්සක් තවරමින්. මම ගොඩක් ආදරෙයි මගේ රෝස මලට. කෙල්ලගේ රතු වුණු කම්මුල මිරිකන ගමන් සුදු කෙල්ලගේ කනට කැඳිරුවා. මමත් ගොඩක් ආදරෙයි සුදු අයියේ. චූටියේ පපුව අස්සේ මූණ හංගගෙන ලැජ්ජාවෙන් තමයි එහෙම කිව්වේ. දෙදෙනාම ආදරෙන් නිදි දෙව්දුව වැළඳ ගත්තේ මුළු ජීවිත කාලෙම කියන පොරොන්දුවත් එක්ක.